අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා බලනවා ඇති මොකද්ද මේ වැඩේ කියලා. ජයමග the path of success කියලා නමකුත් දාලා මොකද්ද මේ channel එකක් අලුතෙන් පටන් අරගෙන තියෙන්නේ කියලා. හරි අපි මේව කියලා බලමුකෝ. මනුස්සයෙක් ජීවිතේට බිහි වුණාම මේ ලෝකෙට බිහි වුණාම ක්‍රමයෙන් වැඩිමහලු වෙනකොට එයාගේ අවශ්‍යතාවයන් හා උවමනාවන් ක්‍රමයෙන් එකතු වෙනවා. උදාහරණයක් විදිහට පොඩි කාලේ ඉඳලා එයාගේ ඉගෙනීම, ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය පටන් අරගෙන උසස් අධ්‍යාපනයකට ඇවිල්ලා හොඳ රැකියාවක් කරලා ඉඩමක් කඩමක් අරගෙන ලස්සන ගයක් හදලා විවාහ වෙලා දරුමුණුපුරව හදලා ඒගොල්ලන්ට උගන්වගෙන අපි මේ බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට අපි මේ බලාපොරොත්තුව ක්‍රමෙන් අපේ උනන්දු උත්සාහය ධෛර්යය මත ඉටු කරගන්නවා. ඒ අරමුණු ඒ ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නකොට ජ්‍යොතිර්විද්‍යාව පැත්තෙන් වාස්තු විද්‍යාව පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන් සහාය. අපි මෙහෙම කිව්වොත් අපිට ලොකු ඇස්සක ගමනක් යන්න වෙනවා. ඒ වැස්සේ ගමනේ යනකොට අපි සාමාන්‍ය විදිහට ගියොත් අපිව තෙමෙනවා. නේද? තෙමි තමයි අපිට යන්නේ. අපි මෙහෙම කරොත් අපි කුඩයක් අරගෙන ගියොත් අර වැස්ස නවතින්නේ නැහැ. අර අකුණු ගහන එක නවතින්නේ නැහැ. නමුත් අපිට අපේ ගමන නොතෙමි පහසෙන් යන්න හම්බ වෙනවා. අපිට උපකාරයක් වෙනවා නේද කුඩේ. අන්න ඒ වගේ තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව මේකෙන් ලැබෙන සහයෙන් අපේ අර කලින් කියපු අරමුණු කරා යන ගමන පහසුවෙන් යන්න අත්දැලක් කරගන්න තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් උදව් කරගන්න. එහෙනම් මේ වාස්තු විද්‍යාව ජ්‍යොතිර්විද්‍යාව පැත්තෙන් ඔයාලගේ ඒ කලින් කියපු අරමුණු කරා සාර්ථකව ගමන් කරන්න ඒකට පාර කියලා දෙන්න අපි සූදානම්යි. අපි පියවරෙන් පියවර යමු. මේ ආරම්භය අපි පියවරෙන් පියවර ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. ඔයාලගේ අරමුණු සාර්ථකව කොහොමද ඉෂ්ට කරගන්න මේ ජ්‍යොතිර්විද්‍යාව හා වාස්තු විද්‍යාව පැත්තෙන් පිටුවහලක් කරගන්න කියලා. එහෙනම් රැඳිලා ඉන්න ජයමග the path of success YouTube channel එකත් එක්කලා. සුබ දවසක්.